ශ්‍රී දළදා මාලිගාව සහ එහි විස්තර. ගෞතම බුදුන්ගේ වාම දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති පූජනීය ස්ථානය ශ්‍රී දළදා මාලිගාව. දිනපතා දහස් ගණනක් දේශීය හා විදේශීය බැතිමතුන් සහ සංචාරකයින් විසින් වන්දනාමාන කරනු ලබන මෙම විහාරස්ථානය 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී. මහනුවර නගරයේ පූජනීය දන්ත ධාතු මන්දිරයේ ඉදිකර ඇත්තේ විහාරස්ථානයට උතුරින් සහ නැගෙනහිරින් උඩවත්ත කැලය නම් වන රක්ෂිතයට යාබදව පිහිටි පුරාණ රාජකීය මාලිගාව අසලය. දකුණින් කිරිමුහුද ලෙසද හැඳින්වෙන ප්‍රසිද්ධ මහනුවර වැව සහ බටහිරින් නාත සහ පත්තිනි දේවාලය පිහිටා ඇත. මෙම විහාරස්ථානය රන්, රිදී, ලෝකඩ සහ ඇත්තල භාවිතා කරමින් සංකීර්ණ කැටයම් වලින් සරසා ඇත. ගෞතම බුදුන්ගේ පූජනීය දන්ත ධාතුව තැන්පත් කර ඇති අවසාන ස්ථානය මහනුවර නගරය. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ පාලන සමයේදී කිත්සිරි මෙවන් 301 සිට 328 පුරාණ ඉන්දියාවේ කාලිංග නගරයේ සිට හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් පූජනීය ධාතුව ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. එය ශ්‍රී ලාංකික රජවරුන්ගේ සංකේතයක් බවට පත් වූ අතර අගනුවර පිහිටා ඇති ඕනෑම තැනක රාජකීය මාලිගාවේ භූමිය තුල ඉදිකරන ලද විශේෂ සිද්ධාස්ථානයක ඉතා වටිනා ලෙස ආරක්ෂා කරන ලදී. එවැනි ගොඩනැගිලිවල නටබුන් අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ සහ ගම්පොළ යන පුරාණ අගනගරවල පවතී. අවසාන රාජධානියේ මහනුවර සිටියේදී පූජනීය දන්ත ධාතු මාලිගාව බෞද්ධ ලෝකයේ අතිශයින්ම ගෞරවයට පාත්‍රවන ශ්‍රේෂ්ඨතම සිද්ධාස්ථානය ලෙස දිගටම පවතී. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාරස්ථානය අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කර අලංකාර කරන ලදී. පත්තිරිප්පුව හෙවත් අෂ්ටාශ්‍ර මණ්ඩපය වර්ෂ 1798 සිට වර්ෂ 1815 දක්වා රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලදී. දළදා වහන්සේ ආරක්ෂා කිරීම සහ ආගමික වතාවත් අඛණ්ඩව සිදු කිරීම දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රධාන භාරකරුවන් තිදෙනා වන මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි අතිපූජ්‍ය මහානායක හිමිවරුන් සහ ගිහි භාරකරුවන දියවඩන නිලමේතුමාගේ දැඩි අධීක්ෂණය යටතේ අද දක්වා සිදු කෙරේ. හඳුන්කුඩම පහළ මහලේ සිට වාඩි වී සිටින ශාලාවට යන බැතිමතුන්ට මුහුණලා ඇත. ව්‍යුහය ලී කැටයම් වලින් සරසා ඇත. එහි බිත්ති සහ සිවිලිම සිතුවම් වලින් අලංකාර කර ඇත. දළදා මාලිගාවේ සිරිත් විරිත්වලට අනුකූලව හඳුන්කුඩමෙහි විවිධ ස්ථාන හඳුනා ගැනීමට නම් ගණනාවක් භාවිතා වේ. මෙම සියලු නම් වලින් පෙන්눔 කරන්නේ රජු සහ පූජනීය දන්ත ධාතුව අතර පැවති බැඳීමයි. මගුල් මඩුව උඩරට යුගයේ ලී ව්‍යුහයන් අතර මගුල් මඩුව හෙවත් උත්සව ශාලාව ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මෙම ව්‍යුහය රාජාදි රාජසිංහ ක්‍රිස්තු වර්ෂ 1783 විසින් ඉදිකරන ලද්දකි. පසුකාලීන ප්‍රතිසංස්කරණවලදී තවත් වී කුළුණු එකතු කර ඇත. රජු මෙහිදී තම අමුත්තන් හමු වූ අතර මෙම ස්ථානයේදී ප්‍රසිද්ධ මහනුවර ගිවිසුම අත්සන් කිරීමද සිදු විය. රන් සිවිදිය ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතු තැන්පත් කරන ලද දළදා කරඩුව ආවරණය කිරීමට මාලිගාවේ වහලට සවිකල රන් ලියන රන් සිවිදිය ලෙස හැදින්වේ. මහවහල්කඩේ අනෙක් පැත්තේ වම් පැත්තට වන්නට තරමක් දිගු ව්‍යුහයක් දක්නට ලැබේ. එය සිංහලයේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මාලිගාව. බැලූ බැල්මට සරල ලෙස පෙනෙන මෙම මාලිගාවේ මහනුවර යුගයේ සියලු වාස්තු විද්‍යාත්මක ක්‍රම අන්තර්ගතව ඇත. මාලිගාව තුල ඇති දොරවල් සහ ගේට්ටු නිර්මාණය කර ඇත්තේ රජුට දළදා මාලිගාවට පැමිණීමට පහසු වන පරිදිය. මකර ආරුක්කුව මහවහල්කඩින් ඇතුළු වන විට අමුත්තන්ට ගලින් සාදන ලද මකර ආරුක්කුවක් හරහා මාලිගාවට පිවිසීමට අපේක්ෂා කෙරේ. දෙපස දොරටු පාලකයන්ගේ ප්‍රතිමා ඇත. මකර ප්‍රතිමාවේ හිස ලප සැරසිලි වලින් අලංකාර කර ඇත. දොර රාමුව අඩි 12.5 උස සහ අඩි 15.5 පළලද ගලකින් කැටයම් කර ඇත. අලංකාර ලෙස කැටයම් කරන ලද ගල් ලප අතර පෙට්ටා සහ නෙළුම් මල ඇත. අම්බරාව ගලින් සාදන ලද මකර ආරුක්කුවෙන් ඇතුල්වීම උමග හැඩැති ශාලාවක් වන අම්බරාවට මඟ පාදයි. අම්බරාව අඩි 29ක් සහ අගල් 8ක් දිග සහ අඩි 8ක් පළල වේ. ශාලාව තුල පූජනීය දන්ත ධාතුවට ගෞරව කිරීම සඳහා සාම්ප්‍රදායික උඩරට ඇඳුමින් සැරසුණු පිරිමින් 8 දෙනෙකුගේ සිතුවමක් ඇත. අම්බරාවේ වහලය මහනුවර යුගයේ නෙළුම් මලක මෝස්තරයකින් සරසා ඇත. අදාළ සිතුවම නරඹන්නාට ගෞරවය සහ සංසුන් භාවය පිළිබඳ හැඟීමක් ලබා දෙයි.
වැඩ සිටින තැන. පූජනීය දන්ත ධාතුව වැඩ සිටින දේවාලය ගන්ධ කුටි හෙවත් සුවඳ විලවුන් කාමරය ලෙසද හැඳින්වේ. පූජනීය ධාතුව රන් කරඬු 7න් 7 වන කරඬුව තුල තැන්පත් කර ඇත. රතු පැහැති තිර සහිත සහ සරල ගන්ධ කුටි වෙඩි නොවදින වීදුරුවකින් සන්නද්ධ කර ඇත. පූජනීය දන්ත ධාතුව රැගෙන යන කරඬුව දෙපස පෙරහැර කරඬුව සහ බුරුම කරඬුව පිහිටා ඇත. ඉදිරිපස රිදී තැටිවල බුදුන් වහන්සේගේ දන්ත ධාතුව පිළිගැන්වීම සඳහා පිච්ච මල් පූජා කරන රිදී මේසයක් ඇත. වලාකුළු බැම්ම දිය අගල වටා ඉදිකර ඇති උස පරිමිතිය බිත්තිය වලාකුළු හැඩයෙන් යුක්තය. ඒ මත කුඩා මැටි ලාම්පු දැල්වීම සඳහා වාතාශ්‍රය සිදුරු එයින් කපා ඇත. මෙම බිත්තිය පූජනීය මාලිගාවට ආරක්ෂාව සහ අලංකාරය යන දෙකම ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර මාලිගාවේ මහවහල්කඩ වටා දිවෙන බිත්තියද වලාකුළක හැඩයගෙන ඇත. පාතමාලය දන්ත ධාතුව තැන්පත් කර ඇති පහළ මහල පල්ලෙමාලයේ ලෙස හැඳින්වේ. නැතහොත් නරඹන්නාට මිහිගල් වලින් සාදා කැටයම් වලින් අලංකාර කර ඇති කුළුණු 20ක් හමුවේ. පහළ මහලේ සිට ඉහළ මහලට යන පඩි පෙළක්ද ඇත. ඉහළ මහලට ඇතුළු වීමට පෙර රිදී කැටයම් කළ නිමැවුමක් පසු කර යයි. දෙපසම ගල් වලින් සාදන ලද සිංහ ප්‍රතිමා දෙකක් ඇත. පහළ මහලේ මහනුවර යුගයට අයත් සිද්ධාස්ථානයක් ඇත. රන් ආයුධ කම්හල සෙන්කඩගල රාජධානිය නිසි ලෙස ස්ථාපිත වූ පසු රජුගේ රන් ඔටුන්න සහ රන් ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා රාජකීය රන්කරුවෙකුගේ සේවය ලබා ගන්නා ලදී. උඩරට ගෘහ නිර්මාණ ලක්ෂණ සියල්ලෙන්ම සමන්විත මගුල් මඩුවේ වම් පැත්තේ මේ සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල රන් ආයුධ නිෂ්පාදන කම්හලයි. මෙම ව්‍යුහය කිතරම් වැදගත් දෙයක් රජවරුන් කිහිප දෙනෙකු වරින් වර එය ප්‍රතිසංස්කරණය කළහ. දියගල සඳකඩ පහන දෙපස ඇති අලි ප්‍රතිමා සහ මහවහල්කඩ අතර පටු විවෘත තීරුවක් ඇත. එය කෙටි පරිමිති බිත්තියකින් වට වී ඇත. මෙහි ඇති දිය අගල දළදා මාලිගාව සඳහා ආරක්ෂිත පියවරකි. අෂ්ටාශ්‍ර හැඩැති ගොඩනැගිල්ලක් වන පත්තිරිප්පුවේ අත්තිවාරමින් නැගී එන ජලය ව්‍යුහය වටා ගලා යයි. පුරාණ කාලයේ අසල පිහිටි මහනුවර වැවෙන් පෝෂණය වූ දිය අගල විෂ්ණු දේවාලය දක්වා විහිදී ඇති බව විශ්වාස කෙරේ. පත්තිරිප්පුව මාලිගාව තේජසින් අලංකාර කරන අෂ්ටාශ්‍ර ව්‍යුහය ඉදිකර ඇත්තේ ශ්‍රී ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී දේශීය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ දේවේන්ද්‍ර මූලාචාරි විසිනි. අෂ්ටාශ්‍ර හැඩැති වහලය පිටත කුළුණු සහ පරිමිතිය බිත්තිය දේශීය ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ අද්විතීය නිරූපණයකි. මුලින් ප්‍රධාන මාලිගා සංකීර්ණයෙන් වෙනම ව්‍යුහයක් ලෙස ඉදිකරන ලද එය දැන් එහි කොටසක් බවට පත්ව ඇත. එහි අෂ්ටාශ්‍ර ස්වරූපයේ සංකේතවාදය රජු කුළුණේ සිටගෙන සිටින විට මාලිමාවේ අටලක්ෂ්‍ය ඔහු වටා විහිදෙන ලෙසටත් ඔහු ලෝකයේ මැද සිටි බවට දැනෙන ලෙසටත් නිර්මාණ කර ඇත. පල්ලේමාලේ බුදු මැදුර පිහිටා ඇත්තේ පත්තිරිප්පුව අසලය. මාලිගාව ඇතුළින් පත්තිරිප්පුවට ගොඩවෙන තැන දකුණු දිසාවට පල්ලේමාලේ විහාරය ස්ථානගතව ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙම විහාරය සාදවා ඇත. සදකඩ පහනකින් අලංකාර වූ පඩිපෙළකින් මෙම ස්ථානයට පිවිසිය හැක. මේ බුදු මැදුර පසුව රාජාදි රාජසිංහ රජතුමා වැඩිදියුණු කර ඇත. මේ බුදු මැදුර ඇතුලේ විශේෂ රූප දෙකක් තිබේ. ඒ වැලිවිට සංඝරාජයන් වහන්සේ හා රාජසිංහ රජතුමාගේ සිතුවම් දෙකකි. පිරිත් කොටුව ගරුතර ස්වාමින් වහන්සේ පිරිත් සජ්ජායනා පවත්වන ස්ථානය පිරිත් කොටුව ලෙස හැදින්වේ. පැමිණෙන බැතිමතුන්ට පිරිත් සජ්ජායනා ඇසිය හැක. කෞතුකාගාරය සංරක්ෂිත රාජා ඇතාගේ කෞතුකාගාරය ඇත්තේ රජුගේ මාලිගාව දෙසට ඇවිද යන අමුත්තෙකුට පෙනෙන ආකාරයටය. අඩ සියවසක් පමණ ශ්‍රද්ධාවෙන් දළදා කරඬුව රැගෙන ගිය රාජා ඇතා ජාතික වස්තුවකි. 1988 ජූලි 6 වන දින මිය ගිය ඇතා. ආදාහනයෙන් පසු අනාගත පරම්පරාවන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රතිනිර්මාණය කරන ලදී. ඇතාගේ උපතේ සිට දළදා මාලිගාවට කළ දැවැන්ත සේවය දක්වා ඇති සියලුම වාර්තා මෙහි දක්නට ලැබේ. සඳකඩ පහන මෙය මාලිගාවට යන පාරාදීසය පිහිටා ඇති වාහල්කඩ පතුලේ දක්නට ලැබේ. ත්‍රිකෝණාකාර හැඩයෙන් යුත් මෙම නිර්මාණය උඩරට සම්ප්‍රදායට අයත් වේ. ප්‍රතිමා දෙකෙහි දෙපස මකරෙකු සිටින අතර ඉන් අලංකාර ලියවැලක් මතුවේ. මැදින් ඉහළට නෙරා ඇති නෙළුම් වාසනයක් ඇත. දියවඩන නිලමේ එහි පැමිණෙන තෙක් පෙරහැරට හෝ සඳකඩ පහන මතින් ඇතුළු වීමට අවසර නැත. ඇසල පෙරහැර මහනුවර ඇසල පෙරහැර මහනුවර ශ්‍රී දළදා පෙරහැර හෙවත් දන්ත මංගල්‍ය ශ්‍රී ලංකාවේ මහනුවරදී ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වෙන උත්සවයකි.
මෙම ඓතිහාසික පෙරහැර වාර්ෂිකව පවත්වනු ලබන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කර ඇති බුදුන්ගේ පූජනීය දන්ත ධාතුවට උපහාර දැක්වීම සඳහාය. ශ්‍රී ලංකාවේ අද්විතීය සංකේතයක් වන මෙම පෙරහැර කරඬුව ඇතුන් පිට ගෙනියමින් අලි ඇතුන් පිරිවරා ගමනින් ගිනි නැටුම් සහ කස නැටුම උඩරට සහ පහතරට ඇඳුම් වලින් සැරසුණු සාම්ප්‍රදායික දේශීය නැටුම් වලින් සමන්විත වේ. උත්සවය අවසන් වන්නේ මහනුවර ගැටඹේ මහවැලි ගගේ පැවැත්වෙන සාම්ප්‍රදායික දිය කැපීම චාරිත්‍රය වන දිය කැපීමේ උත්සවයෙන්. ශ්‍රී දළදා මාලිගාවේ භාරකාරවරුන් අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අභිදාන මහානායක මල්වතු පාර්ශවය. අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක ස්වාමින් වහන්සේ අස්ගිරි පාර්ශවය. ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිලමේ. ශ්‍රී දළදා මාලිගාවේ පිහිටීම